මේ අද අපි හැංගි මුත්ත කරමු. මමයි ගණන් කරන්නේ හොඳේ. මොකද ආල ඔය හැමදාම ගණන් කරනවනේ. එහෙම බෑනේ. බෑ බෑ මම ගණන් කරන්නේ. මම ගණන් කරන්නේ. මමනේ හැමදාම ගණන් කරන්නේ. මට බෑ. මම තමයි ගණන් කරන්නේ. මේ හලෝ මේ මම ගණන් කරනකොට සඳුනිව කැචේ කරවන්නම් හරිද? ඒක නිසා අපි ආව කැචේ දාලා අපි දෙන්න ගිහලා කොහේ හරි හැංගෙමු. එයාට හොයාගන්න බැරි වෙන්න. ඊට පස්සේ ආපහු එයාවම කැචේ තියමු හරිද? ඔයා කාටවත් කියන්න එපා හොඳේ. 10 20 30 40 50 60 70 80 90 100. හරි. සඳුනි තමයි කැචේ. හලෝ බොරු කියන්න එපා. ඔයාව ගණන් කරේ නෑනේ. බොරු කියන්නේ. මොකද්ද මම ආව ගණන් කරා. හලෝ මම ආව ගණන් කරා නේද? අර සඳුනි බොරු කියනවා හලෝ. ඔයා තමයි කැචේ. ඔයාට මෙතන කැචේ වෙන්න බැරුව බොරු කියන්න එපා. හලෝ මම ආව ගණන් කරානේ. කවුද රාක්ෂියෙක් මොකටද ආවේ පාටක් සොයන්න මොන පාටද තදම හොඳටම තදම ගිනි තදම දම් පාට නෙමෙයි කහ පාට මොකද හලෝ මුලින්ම දම් පාටනේ ඒක මොකද දම් හලෝ මේ ඕගොල්ලෝ සඳුනි මේක අල්ලන්න කලින් ටක් ගාලා ඔය දෙන්න මෙන්න මේ දෙක ඇවිල්ලා අල්ලගන්න හොඳේ මෙන්න මේක තමයි මම තුන්වෙනියට දාලා තියෙන්නේ හරිද තුන්වෙනියට එක්කෙනානේ කැචේ ඉන්නේ අපි සඳුනිව මේ පාරක් කැචේ තියමු හරිද සඳුනි අල්ලන්න කලින් ඔය දෙන්න ටක් ගාලා මේ ඉරි දෙක අල්ලන්න හොඳේ අනිවාර්යෙන් අල්ලන්න කට්ටිය මේ අහන්නකෝ අපි දැන් බෝල ගහන්න හදන්නේ හරිද මේ බෝලේ ගිහිල්ලා හදිසියෙවත් අර බිම තියලා තියෙන ගලේ වැදුනොත් එහෙම අර කළු පාට ගලේ වැදුනොත් එහෙම අවුට් හොඳේ ඒක තමයි විකට් එක හොඳේ හොඳට මතක තියාගන්න අය කළු පාට ගල තමයි විකට් එක හොඳද හරි විකට් එකේ වැදුනා ඔයා අවුට් හදේ විකට් එකේ වැදුනා ගලේ වැදුනා හලෝ බොරු කියන්න එපා හලෝ මම අවුට් නෑනේ මං කොයිද විකට් එකේ වැද්දුවේ ඉතින් ඔයානේ කිව්වේ මේ කළු පාට ගල විකට් එක කියලා ඔයානේ වැද්දුවේ ඒක දැන් හලෝ මම කිව්වද හලෝ අර බිම තියලා තියෙන කළු පාට ගල විකට් එක කියලා මම එහෙම කිව්වේ නෑනේ මෙයානම් හලෝ මාර බොරු කියන්නේ මම කිව්වද හලෝ අර බිම තියලා තියෙන කළු පාට ගල විකට් එක කියලා මං එහෙම කිව්වේ නෑනේ හලෝ ඇයිව බොරු කියන්නේ ඔයා සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කරන්න හලෝ බොරු කියන්න එපා මං කිව්වෙත් නෑ ඔය බිම තියලා තියෙන කළු පාට ගල විකට් එක කියලා මං කොයි වෙලේද කියන්නකෝ එහෙම කිව්වේ ඔයා ගාවල සාක්ෂි තියනවාද ඔප්පු කරන්න හරි එහෙනම් ඔයා අවුට් නෑ ඔයා දිනු